පාටකුරුළු ටෙලිනාට්‍ය නරඹන ඔයාලව ටෙලිසෝන් මගේ YouTube නාලිකාවට හුඟක් ආදරයෙන් පිළිගන්නවා. ඔන්න යාළුවනේ මම ඔයාලට මේ කතාවේ ඉස්සරහදී සිද්ධ වෙන්න තියෙන දෙයක් ගැන තමයි වීඩියෝ එකෙන් අරගෙන ආවේ. කෙවින් නිම්නාවි දෙන්න කතා කරන්නේ නැහනේ. ඇත්තටම නිම්නාවි පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ කෙවින් එක කතා කරන්න. ඒත් මේ දෙන්න ඉදිරියේදී කතා කරන තැනක් ගැන තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න යන්නේ. ඉතින් වෙනදා වගේ වීඩියෝ එකට යන්න කලින් ඔයා මේ වීඩියෝ එක බලන්න. බලලා එකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් කරන්න. ඒ වගේම channel එක subscribe කරලා නැතුව නම් මගේ වීඩියෝ බලන්නේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඕන ඉතින් කෙවින් මේ වෙද්දී තමන්ගේ මානසිකව බලපාලා දෙන ප්‍රශ්න ඔක්කොම පැත්තකට දාලා කම්පැනි බාර ගන්නවානේ. ඉතින් කෙවින්ට ඕන වෙන්නේ කම්පැනි ආපහු තිබුණු තත්ත්වයට ගන්න. නිම්නාවෙත් ඒක නිසාම තමයි වැටෙන්නේ. නිම්නාවට පැවරලා දුන්නු වැඩ ටික ඉවර කරලා දාන්න තමයි නිම්නාවටත් ඕනකම තියෙන්නේ. ඉතින් ඔන්න මේ දෙන්නට ඔෆිස් එකේදී කතා කරන්න අවස්ථාවක් නම් ලැබෙන්නේ නැහැ. මොකද ෆොන්සේක මහත්තයා පොරොන්දු වුණානේ ජයනාත්ට මේ දෙන්නට පාඩුවේ දෙපැත්තටලා ඉන්න දෙනවා කියලා. ඉතින් ඔන්න ඒ පොරොන්දුවත් එක්ක නිම්නාවිට කතා කරන්න ඉඩ ගඩක් ලැබෙන්නේ නැහැ. ඒත් ඉතින් මේ විදිහට දිගෙන් දිගට වැඩ කරගෙන කෙවින්ට අසනීප නොතින් නිම්නාවි අනිවාර්යයෙන්ම කෙවින්ට බලන්නට යාවි. මොකද නිම්නාවි කොයිතරම් තරහ වෙලා හිටියත් නිම්නාවිගේ හිතේ පුංචි දැනක මේ කෙවින්ව ජීවත් වෙනවා. ඇත්තටම නිම්නාවි කෙවින්ට කොයිතරම් ආදරය කරත් අද නිම්නාවි මේ හැම දෙයක්ම කරන්නේ කෙවින් වරු කරා කියලා හිතලානේ. හැබැයි ඉතින් නිම්නාවි තේරුම් ගත්ත දවසට මේ බොරු සියල්ලම කරේ තමන්ගේ ආදරය වෙනුවෙන් කියලා එදාට අනිවාර්යයෙන්ම නිම්නාවි තමයි සමාව දෙන්නේ කෙවින්ට. ඉතින් අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ කොටසක් අපිට මේ කතාව ඉදිරියේදී නරඹන්න පුළුවන් වෙනවා. ඔන්න යාළුවනේ ඔයාගේ කමෙන්ට් එක මට කියන්න.